නොදැනම තමා බල සබයට අවුත් නොපැකිල. වැඳ රද පද කමල දෙසක මූසිල යාද උන් කල. ඔන්න ඔය කවිය හරි ලස්සනයි. පුතේ නොපැකිල කියන්නේ පසු බසින්නේ නැතුව. නොදැනම තමා බල තමාගේ දක්ෂකම කොච්චරයිද කියලා දන්නේ නැතුව සබයට එනවා පහු බහින්නේ නැතුව මං හරි දක්ෂයි කියලා හිතාගෙන මූසිල එනවා. ඇවිල්ලා වැඳ රද පද කමල අන්න මං කලිනුත් කිව්වා. රජ්ජුරුවන්ගේ පද කමල පාද කියන නෙළුම් මල් වඳිනවා. උතන තියෙන්නේ මොකද්ද පුතේ කවුරු හරි කියන්නකෝ මයික් ඔන් කරලා. වැඳ රද පද කමල කියන්නේ මොකද්ද සිංහල භාෂාවේ මං අර කියලා දීපු දාසයෙන් මොකද්ද? රූපකයක්. very good රූපකයක් පුතේ. හරිද? very good. හරිද? එතකොට අර නෙළුම් මල් වගේ රජ්ජුරුවන්ගේ පාද කියන්නේ නැතුව වැඳ රද පද කමල කියනවා. රද පද කමල කියන්නේ පුතේ රූපකයක්. මේ කවියේ ਵਿਚාරයක් ලිව්වොත් අපිට කියන්න පුළුවන් වැත්තේ හිමියෝ බුද්ධිලකාවේ අර්ථ රසය වැඩි කිරීම සඳහා රූපක පාවිච්චි කර ඇති ආකාරය රද පද කමලයන්ෙන් පැහැදිලි වේ. රද පද කමල කියන එකේ රූපකයක් පැහැදිලි වෙනවා. ඉතින් දෙසක මූසිලයාද උන් කල දිශාවක දෙසක කියන්නේ දිශාවක එක පැත්තක මූසිලයා හිටියා. දැන් බලන්න තමන්ගේ දක්ෂතාවය දන්නේ නැතිව තමන් දක්ෂයි කියලා හිතාගෙන පසුබසින්නේ නැතිව මේ සභාවට ඇවිල්ලා රජ්ජුරුවන්ගේ නෙළුම් මල් වගේ රතු පාට කකුල් දෙක වැඳලා එක පැත්තක මූසිලයාත් ඉන්නවා පුතේ. ඔන්න හරි.